ඔයාගේ බලාපොරොත්තු ඉටු නොවෙන්න තියෙන හේතුව මොනවද? පළවෙනි හේතුව තමයි ඔයාගේ බලාපොරොත්තුව ඔයාට නොගැලපෙන එකක් වෙන්න පුළුවන්. දෙවෙනි කාරණාව ඒ ප්‍රායෝගිකව ඉටු කරගත නොහැකි එකක් වෙන්න පුළුවන්. තුන්වෙනි කාරණාව ඒක ගොඩක් විශාල බලාපොරොත්තුවක් වෙන්න පුළුවන්. හතරවෙනි කාරණාව ඒක තමයි ප්‍රධානම දේ වෙන්න පුළුවන්. ඒ දේ තමයි ඔයා ඒකට වැඩ නොකරනවා වෙන්න පුළුවන්. එතකොට බලාපොරොත්තුවක් ඉෂ්ට කරගන්නේ කොහොමද? මෙතෙන්දී ඔයා දැනගන්න ඕන ලොකුම කාරණේ තමයි බලාපොරොත්තුවකට වැඩ කරන්නේ නැත්නම් ඒක නිකම්ම සිහිනයක් පමණයි. ඒක හින්දා ඔයා සිහිනයකට වඩා ඉලක්කයක් තබා ගැනීමයි වැදගත් වෙන්නේ. එතකොට මේ බලාපොරොත්තු ඉලක්කයක් වන්නේ ඒකට ඔයා වැඩ කරන්න ගත්තට පස්සේ. ඔයා මුලින්ම අර මං කලින් කියපු කාරණා හිතලා බලන්න. ඔයාට තියෙන්නේ ඔයාට නොගැලපෙන බලාපොරොත්තුවක්ද? එහෙම නැත්නම් ඔයා යන මාර්ගයට නොගැලපෙන බලාපොරොත්තුවක්ද? ඒ වගේම ඔයා එක සැරේට ලොකු බලාපොරොත්තුවක් තියන් ඉන්නවද? එහෙම තියාගන්න එපා. ඔයාට ලොකු බලාපොරොත්තුවක් තියෙන්න පුළුවන්. ඒ අතරේ පොඩි බලාපොරොත්තු පොඩි ඉලක්ක තියෙන්න ඕන. ඒ ලොකු ඉලක්කය ඉෂ්ට කරගන්න. ඒ වගේම ඔයාට ප්‍රායෝගිකව කළ නොහැකි ඉලක්කයක් ඔයා ගාව තියෙනවා. ඒක ඉෂ්ට වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් අඩුයි. අන්න ඒක නිසා මෙන්න මේ කාරණා හොඳට හිතට ගත්තොත් බොහෝ දුරට ඔයාගේ ඊළඟ ඉලක්කය ඊළඟ බලාපොරොත්තුව සිහිනයක් නොවි ඉෂ්ට වෙන්න පුළුවන්.